guys ඉතින් අද අපි බලමු මේ ට්‍රේඩ් එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් Binance එකේ මම සරලව විනාඩි 5 ට්‍රේඩ් එකක් දාලා හරි කියලා දෙන්නම්. ඇත්තටම මේක වෙනම සරලයි. ඒකට ඔයාලට කියන්න ඕනේ මේ Binance එකෙන් ට්‍රේඩ් එකක් දාලා ස්ටොප් ලොස් එක තියන්න දන්නේ නැහැ, ලිමිට් එක තියන්න දන්නේ නැති අයත් අනිවාර්යයෙන් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අනිවාර්යයෙන් subscribe පාරක් දාලා like එකකුත් දාන්න. හරි ඉතින් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යන්. ඔයාලා Binance account එකක් හදන්න දන්නේ නැත්නම් මුලින්ම මම කියන්න ඕනේ ඔයා යන්න how to Binance account create කියලා ගහන්න සිංහල කියලා ඕන තරම් වීඩියෝ ටික මේ මොකද YT එකේ අපේනවා. හරිද? ඊට පස්සේ YT එක ඇවිල්ලා ඒකෙන් බලලා හදාගෙන හරිද මෙන්න මේ වීඩියෝ එකත් බලන්න. එතකොට මේ ඩොලර් දාගන්න P2P ගැන හැමදේම Binance account ඕවා සම්බන්ධයෙන් ෆ්‍රීම තියෙනවා. මම දැකලා තියෙන ඕන තරම් එක channel වල තියෙනවා. හරිද? ඒකින්ද මම ලොකුවට ඒ සම්බන්ධයෙන් කියන්නේ යන්නේ නැහැ. එතකොට මම ට්‍රේඩ් එකක් දාලා ස්ටොප් ලොස් එයා මෙයා තියෙන විදිය ගැන තමයි අත කතා කරන්නේ. එතකොට ඔයාට දැන් අලුත් කෙනෙක් නම් කොහොමද SL එක එතකොට ප්‍රොෆිට් يعني සාමාන්‍ය ට්‍රේඩ් එකට කීයක් රිස්ක් කරනවද ඒ සම්බන්ධයෙන් මම අද A to Z කතා කරනවා. හරිද? එතකොට ඔයාලා මුලින්ම ට්‍රේඩ් එකක් දානවා නම් ෆියුචර් කියන එකට යන්න. එතකොට මාකට් තියෙනවා මෙයාට තියෙන්නේ ට්‍රේඩ්ස් වොලට්ස් ෆියුචර්. හරිද? එතකොට මෙන්න මේ ෆියුචර් එකට ගියාට පස්සේ ඔයා මුලින්ම කොයින් එකක් තෝරගන්න ඕනේ. එතකොට මම ක්‍රිප්ටෝ බබල්ස් ගැන කියලා දුන්නා. ඒ වගේ කැමති කොයින් එක ඔක්කොම ඇනලයිස් කරලා උඩට යනවද පල්ලෙහාට යනවද කියලා ඔයා ඇනලයිස් කරලා තීරණය කරලා ඔන්න හිතනවා දැන් ඩොට් කියලා කොයින් එකක් තෝරගත්තා. එතකොට මෙතන BTC එක ඔයාලගේ එක අර තෝරගන්න පෙයා එක තමයි මුලින්ම තියෙන්නේ. ඔයා මුලින්ම දැන් මේ මගේ නම් මෙතන ඩොට් කියලා වෙන්නන්නේ. ඔන්න ඔතන ටච් එකක් දෙන්න. ඔයාලා BTC හරි මොකක් හරි ඔයාලා වෙන කොයින් එක නමක් ඇති. ඔයාට දැන් ඔයා තෝරගෙන තියෙනවා ගලා කියලා කොයින් එක. හරිද? ඔන්න ගලා USDT කියලා ගලා USD කියලා ටයිප් කරාට පස්සේ මෙන්න මෙතනින් එනවා ගලා USDT කියලා. එතකොට මෙන්න මේ දැන් අපි ගලා එකේ බයි එකක් තමයි දාන්න යන්නේ. හරිද? හරි. දැන් මොකද්ද කරන්න ඕනේ? ගොඩක් අය කරන වැරද්දක් තමයි leverage කියන එක වැඩියෙන් දානවා. ඒක වැඩියෙන් දාන්න එපා. ඒව ගැන හොයන්න යන්නත් එපා. අලුත් කෙනෙක් නම් leverage එක 20xම තියන්න. හරිද? 20 විතරයි. මෙහෙම දාන්න පුළුවන් වුණාට මේක 20 දාන්න හැමතිස්සෙම. හරිද? අලුත් කෙනෙක්ට ට්‍රේනින් වෙන්න හොඳම leverage එක 20. ඊට පස්සේ මේ ඉරක් තියෙන මේ මෙන්න මේක ඔන්න ඔක ඉර ඔතනින් 100ට 5ට එහා යන්න එපා. හරිද? 100ට 5ට. දැන් මේ මගේ නම් මේ account එකේ මේ මගේ ස්වින් ට්‍රේඩ් දාන account එක ඒකේ මේ ඩොලර් පොඩ්ඩක් වැඩි හින්දා මේ account එකේ 200 ගණන් තියෙනවා. පොඩි ගාණක් ඉතින් වැඩි කිව්වට හරිද? මේ ඒ account එකෙන් මේ 100ට එකක් වගේ මම ඔයාලට දාලා පොඩ්ඩක් මේ ට්‍රේඩ් එකක් දාන්න හැටි කියලා දෙන්නම්. හරිද? එතකොට මේ ගලා USDT එකේ ඔන්න දැන් ඔය එන්ට්‍රි එකක් ගන්න හිතන්නේ buy එකක්. හරිද? ඔන්න දැන් ඔයා දානවා buy. ඔන්න දැන් buy එකක්. දැන් buy එක දාන්නේ මොකද්ද? leverage එක 20 තියෙන්න ඕනේ. මෙන්න මෙතන අනිවාර්යෙන් මාකට් කියන එක දානවා නම් ඒ කියන්නේ මේ මොහොතේ මාකට් එකෙන් එන්ට්‍රි එක ගන්නවා නම් මාකට්. ඔයාලා ලිමිට් ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මගේ එන්ට්‍රි එක තමයි යටට ආවට පස්සේ තමයි මම එන්ට්‍රි එක ගන්න. එතකොට ඔයාලා ලිමිට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා එන්ට්‍රි එක තියෙන තැන ප්‍රයිස් එක ටයිප් කරලා ඒ ටික කරගන්න පුළුවන්. දැන් අපි දාන්නේ මාකට් එකකින්. හරිද? දැන් මේ මොහොතේ මම බයි කරන්න යන්නේ උඩට. හරිද? එහෙමනම් ඔන්න ඇනලයිස් එකෙන් දැන් මේ මොහොතේ බයි එකකින් තියෙනවා නම් ඔයා 100ට එකක් දානවා. 100ට එකක් නෙමෙයි ඔයාලා wallet එකේ ඩොලර් උදාහරණයක් විදිහට ඩොලර් 30ක් තියෙනවා නම් 100ට 3ක් දාන්න. 100ට 3න් එහා යන්න එපා. හරිද? කොහෙත්ම යන්න එපා. account එකම නැති වෙයි ලොස් වුණාට කමක් නැහැ. මුලින් ට්‍රේනින් එන්න. ඔය ගොඩක් ඔයා ලොස් වුණාට පස්සේ කරන ලොකුම වැරද්ද තමයි කෝස් එකක් හරි ඉකස් හරි මොකක් හරි ආයතනයක් වන් ගිහිල්ලා එතන 30000ක් විතර පූජා කරලා මේ මෙලෝඩියක් ඉගෙන ගන්න මම YouTube එකේ තියෙන මම ගන්න දේවල් වලට අතලා පොඩි දේවල් ටිකක් ඔයාලට ඉගෙන ගන්න හැම. ඔයාලා ඊට වඩා හොඳයි ලොස් වෙන එක. ලොස් වෙන එක ඇත්තටම හොඳයි. ඒකෙන් ඔයාලට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන් ලොස් වුණොත්. මොකද එතකොට මේක රිස්ක් එක අඳුර ගන්න ඔයා අලුත්ම කෙනෙක් නම්. එතකොට මේක කරන විදිය එතකොට ඔයා තව ඉගෙන ගන්නවා YouTube එක බලලා. ඇයි මම ලොස් වුනේ කියලා හේතු හොයනවා. ඊට පස්සේ අපේ මගේ YNM ස්කූල් ගෲප් එක තියෙනවා. එතකොට ඔයාලට කෙලින්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක තියෙනවා. අනිවාර්යෙන් ඒ ගෲප් එකට එන්න. එතකොට ඒක නිකන් උගන්නන හැමදේම. හරිද? ඒකට ඇවිල්ලා වැඩි ටික කරගෙන යන්න පුළුවන්. මේ හැමදේම ඔයාලා ලස්සන ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ විදිහට දැන් ඔන්න 100ට එක ඇද්දා. ඊට පස්සේ මාකට් ප්‍රයිස් එකෙන් දැන් ඔන්න ගන්නවා. මෙතන 100ට එක දාන්න. මොකද මම මේක දැන් නිකන් ඇනලයිස් කරන්න තෝ ඔයාලට පින්නන්න තමයි ගන්නෙ. ඔන්න දැන් ඔයා උඩට යනවා කියලා දානවා. ඔන්න buy එක දැම්මා. ඔන්න ට්‍රේඩ් එක මෙතනින් වැටෙනවා. දැන් කොහොමද අපි මේකේ SL එක තියන්නේ? ඔන්න TP කියන එකට යනවා. TPSL කියන එකට යන්න. ඔන්න ඔතෙන් ගියාට පස්සේ ඔන්න ඔතන මේ පැත්ත පොසිෂන්
TPSL කියන එකට ගිහලා බලන්න ටාගට් ප්‍රයිස්. හරිද? ඔයා හිතන්නකො දැන් අපි උඩට යනවා කියලානේ දැම්මේ. හරිද? ඔන්න උඩට යන්න නැතුව ඇනලයිස් එකේ වගේ chart එකේ උඩට යන්න නැතුව පල්ලෙහාට යනවා. ඒතකොට පල්ලෙහාට ගියොත් එimhe මේ level එක يعني පල්ලෙහාව මාක් කරන් ඉන්නවනේ stop loss කියලා. මේ level එක කැඩුවොත් එහෙම මම මෙතනින් යා trade එක අල්ලන් ඉන්නේ නැහැ. ඔයා ඔන්න පල්ලෙහාට යනවා නම් ඔන්න මාකට් එක උඩට යනවා ගියොත් එහෙම profit එනවා. පල්ලෙහාට આવත් loss වෙනවනේ. ඒතකොට ඔයා දානවා SL එක මට මෙතනින් යා trade එක අල්ලන් ඉන්න බෑ. මේ area එකට આવොත් එහෙම අනිවාර්යෙන් මේ මම අයින් වෙනවා. ඔයා දානවා 0.0 ඔයා chart එකේ දැන් හිතන්නකෝ 150 හරිද 0.1350 හරිද එතකොට ඔන්න ඔය ප්‍රයිස් එකට ආවොත් එහෙම තව දුරටත් අප් වෙන්න නැතුව යනට ගියොත් එහෙම ලොස් වෙනවා හරිද එතකොට SL එකක් දාලා එතකොට කැපිටල් එකෙන් මේ 0.35ක් විතර ඩොලර් කැපෙන්නේ හරිද එතකොට ලොකු රිස්ක් එකක් නැහැ හරිද SL එක වැදුනත් පොඩි ගාණක් යන්නේ account එකේ හරිද ඊට පස්සේ ඔයා බලනවා දැන් හරි ඔයා බලනවා දැන් මට මෙන්න මේ level එකට ගියොත් profit එන්න ඕනේ හරිද ඔන්න profit එක තියන්නේ take profit කියන එකෙන් 0.0 ඔන්න උඩම level එක බලනවා එතකොට ඔයා අර අදිනවනේ position එක open කරලා ඔන්න මේ level එකට වඩා මේ high එක හෝ high එකට වඩා උඩට ගියොත් මම all සේරම මගේ entry ring ගැලවිලා මම යනවා එන්නේ level එකට ආවට පස්සේ 0.136යි හරිද මෙන්න මෙහෙම තියලා ඒ කියන්නේ මෙතන මම පෙන්නන්න දැම්මේ මේ වගේ තියලා profit එක උඩට තියලා දාලා ඔන්න ඔතන confirm කරන්න හරිද ඊට පස්සේ ඔයාලට trade එකකින් ගැලවෙන්න ඕන නම් මෙන්න මෙතන close කියන එකට ගියා confirm කරා මුළු trade එකෙම profit උත් අරගෙන ගැලවෙන්න පුළුවන් හරිද දැන් ඔයාලට TP දාගන්නේ කොහොමද ඔයා මෙන්න මෙතන TP1 තියා ගන්න ඕනේ මෙන්න මෙතන 150ක් අදින්න හැමතිස්සෙම 150ක් ඇදලා SL එක වගේ දෙගුණයක් profit වුණාම 150ක් ගලවන්න බිගිනර් කෙනෙක් නම් අලුත් කෙනෙක් නම් හරිද ඔයා ගිනන්න SL එක වා තියන්නේ ඒ වගේ දෙගුණයක් profit වුණාම 150ක් ගලවන්න ඒ ඔයා බලන්න chart එකේ මෙතන SL එක වගේ දෙගුණයක් තියෙනවා අන්න මේ price එකේ මම තියනවා TP1 ගලවනවා 0.400 ඔහම කියනකො ඔන්න ඔහම තියලා 150ක් කියොත් එහෙම මම මෙන්න 150 දාලා ඔයාලා TP දෙක දාලා TP1 තියන්නේ 150 දාලා මෙන්න මෙතනින් confirm දෙන්න TP2 එකක් ඔයාලට ඕන නම් තියාගන්න ඕන TP2 එක බලලා මෙන්න මෙතනින් 100ට ගානක් දාලා තියාගන්න පුළුවන් TP3 තියෙනවා නම් TP3 තියාගන්න පුළුවන් ඊට පස්සේ දැන් ඔයාලා TP ඕන නැහැ මෙන්න දැන් profit එකදී සම්පූර්ණයෙන්ම මට එළියට ගැලවිලා යන්න ඕන නම් මෙන්න මේ confirm කියන එක දෙන්න. එතකොට trade එකේ profit උයි සේරම අරගෙන අයින් වෙනවා. එතකොට trade එකක් දාන හරිම විදිය මේක. හරිද සරලව දැනට මේ විදිහට trade දාන්න leverage එක 20x use කරන්න. එතකොට අනිවාර්යෙන් මේක හොඳට අහගන්න SL එක වගේ දෙගුණයක්. හරි profit උනහම අනිවාර්යෙන් 150ක් ගන්න. ඒ කියන්නේ profit එකෙන් 150ක් අරගෙන ඉතුරු ටික all TB වෙනකන් hold කරන්න. ඕක තමයි ඉතින් අද දවසේ කියලා දෙන්න ඕනේ හොඳම දේ. හරිද? ඔයා හොඳට ට්‍රේඩ් කරගෙන යන්න අනිවාර්යෙන් subscribe පාරක් දාන්න මේ YouTube channel එක අලුතෙන් පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට නිකන් ඉගෙන ගන්න පුළුවන් chance එකක් තියෙනවා ඉතින්. ඔයාලා කෙලින්ම ගිහිල්ලා අනිවාර්යෙන් මගේ WhatsApp group එකට join වෙන්න comment section එකෙත් මම දාලා තියන්නම් description එකෙත් දාලා තියෙනවා link එක අනිවාර්යෙන් WhatsApp group එකට join වෙන්න. හරි ඉතින් යාළුවනේ අපි next video එකෙන් හම්බෙමු.